Welcome to Shu and Madhu YouTube channel. අද අපේ හතරවෙනි wedding anniversary එක. ඉතින් මම හිතුවා ඉෂානිව සර්ප්‍රයිස් කරන්න ඕනේ කියලා. මම දන්නේ නැහැ ඒක මහවම සර්ප්‍රයිස් එකක් දැද්ද. සාමාන්‍යයෙන් මට සර්ප්‍රයිස් කරන වැඩ කරන්න බෑ. ඉතින් මම ඉෂානිට මම කියන්නේ නැතුව මම දැන් යනවා එයාව ගන්න ඔෆිස් එක ළඟට. එයා ආසාවෙන් හිටිය Queen Elizabeth ship එකේ දවසක් ඉන්න ඕනි කියලා. ඉතින් මම හිතුවා අද anniversary එක දවසේ මම එයාව එක්ක කරගෙන යනවා එතනට. දැන් ඔෆිස් එක ළඟ ඉන්නේ. බලමු එයා සර්ප්‍රයිස් කරන්න ගිහිල්ලා මම සර්ප්‍රයිස් එකක් දන්නෙත් නැහැ. මම දැන් ඇවිල්ලා ඉන්නේ නිෂානිව ගන්න එයාලගේ ඔෆිස් එක ළඟට. මෙතන තමයි එයාලගේ ඔෆිස් එක. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔෆිස් එක ළඟට ඇවිල්ලා මන් දන්නේ නැහැ මම මෙට්‍රෝ එක ළඟට අගිනියම කියලා. ඔයාව සර්ප්‍රයිස් කරන්න ගියා මම ඔයාව සර්ප්‍රයිස්. මම මෙට්‍රෝ එකෙන් යනවා. මෙන්න මේ විදිහට තමයි Queen Elizabeth එක අපිට ඉස්සරහට පේන්න තියෙන්නේ. ඉතින් ඇත්තට මේ වෙලාවේ මම ගොඩක් සර්ප්‍රයිස් වෙලා හිටියේ. මොකද මම මෙතෙන්ට එනකම්ම දන්නේ නැහැ මදු ඇවිල්ලා තියෙන්නේ මාව Queen Elizabeth එකට එක්කන් යන්න කියලා. මොකද එයා ඔෆිස් එක ළඟට එනකොටත් මම බේස්මන්ට් එකෙන් මෙට්‍රෝ එකට ගිහිල්ලත් ඉවරයි. මේ තමයි Queen Elizabeth එකේ රිසෙප්ෂන් ඒරියා එක. මෙතනදී අපි චෙක් ඉන් වෙලා අපේ ඇක්සස් කාඩ් අරගෙන තමයි අපි ෂිප් එකට යන්න ඕනි. මේ තමයි අපිට ෂිප් එක එළියෙන් පේන විදිහ. රිසෙප්ෂන් ඒරියා එකේ ඉඳලම අපි අපේ රූම් එකට යනකම මෙයාලා අපිට හොඳ ගයිඩ්ලයින් එකක් දුන්නා. සහ ෂිප් එක ගැන සහ අපේ රූම් ගැන හොඳ ඉන්ෆෝමේෂන් ටිකක් එයාලා අපිට දුන්නා. ඇත්තටම මෙතන හිටිය ස්ටාෆ් එක ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. අපේ රූම්ස් තිබ්බේ මේ ෂිප් එකේ උඩම තට්ටුවේ. ඉතින් අපි මේ රූම් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තමයි එදා අපි දෙන්න හිටිය ලස්සන රූම් එක. හායි අද මැයි 13. ඉතින් අපි දෙන්නගේ වෙඩින් ඇනිවර්සරි එක තමයි අද. මදු මට අද හිතා ගන්නවත් බැරි සර්ප්‍රයිස් එකක් දුන්නා. මං හරිම ආසාවෙන් හිටියේ Queen Elizabeth එකට එන්න. මේක ෂිප් එක මෙයාලා හොටෙල් එකක් කරලා තියෙන්නේ. ඉතින් අද අපි ඉන්නේ Queen Elizabeth එකේ. ඇත්තටම කිව්වොත් මම මේ ඔෆිස් ඇරලා ආව ගමන් ඉන්නේ ඔෆිස් ඇඳුමෙම. ඉතින් මම දන්නේවත් නෑ මෙතන Queen Elizabeth එක ඉස්සරහට එනකම්ම. දැන් අපි අපේ රූම් එක තියෙන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. අපි රූම් එකට එන්ටර් වෙනකොටම අපේ වොෂ් රූම් එක තියෙනවා. මිරර් එකත් එක්ක ලොකු කබඩ් එකක් තියෙනවා. කින් සයිස් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ සෝෆා එකක්, ටීවී එකක් එක්ක ගොඩක් ස්පේෂියස් රූම් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපිට බැල්කනි එකකුත් තියෙනවා. මෙතනින් අපිට බැල්කනි ඇක්සස් එක තියෙනවා. හරි ලස්සන view එකක් එක්ක තියෙන බැල්කනි එකක් තියෙන්නේ. අපි දෙන්න රූම් එකට එද්දි හවස 5ට විතර ඇති. ඉතින් මේ වෙලාවේ හරි ලස්සනට අපි දෙන්නට මෙන්න මේ විදිහට සන්සෙට් එකත් බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපිට හොටෙල් එකෙන් පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබ්බා. මම වොෂ් එකක් එහෙම දාගෙන අපි දෙන්න ටිකක් ඇවිදින්න කියලා පහලට යන්න ඉන්නකොට තමයි අපිට කෝල් එකක් දීලා අපිට මේ පොඩි සර්ප්‍රයිස් එක යාලා ඕගනයිස් කරලා තිබ්බේ. ඇත්තටම හරිම සතුටු හිතෙන අවස්ථාවක්. අපි දෙන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට කේක් එකක් කපලා කෑවා. මම ඔය මෙතනින් නැගිටලා යන්නේ. මම මදුව සර්ප්‍රයිස් කරන්න පුංචි ගිෆ්ට් එකක් ගත්තා. ඉතින් ඒක ගේන්න තමයි මම ඔය නැගිටලා ගියේ. ඉතින් එයාත් ඒ ගිෆ්ට් එකට හරිම කැමති වුණා.
ක්වීන් එලිසබෙත් එකේ මදු තෝරගෙන තිබ්බේ කැප්ටන් කැබින් රූම් එකක් බැල්කනි එකත් එක්ක තියෙන. ඉතින් මේක ගොඩක් ස්පේෂියස් සහ කම්ෆර්ටබල් රූම් එකක් ලස්සන වීව් එකක් එක්ක තියෙන. අපේ රූම් එකේ ඇක්සස් කාඩ් එක තමයි මේ තියෙන්නේ. මේකේ ඇතුලේ අපිට මේ කී එක තියෙනවා. ඊට පස්සේ මේකේ ඔක්කොම මේ නැවේ ගයිඩ්ලයින් එකක් තමයි තියෙන්නේ. මේ සම්පූර්ණයෙන් මේකේ මේ නැවේ ස්ට්‍රක්චර් එක පෙන්නලා අපිට මේකේ ස්විමින් පූල්, ස්පා, බාර් ඔක්කොම තියෙන තැන් මේක බලලා හොයාගෙන යන්න පුළුවන්. මේ පැත්තෙත් එහෙම යාලා නම් කරලා මේකේ දාලා තියෙනවා. ඉතින් දැන් අපි යන්න හදන්නේ නැවේ ඇතුලේ කොහොමද කියලා බලන්න. දැන් රෑ 8:00 විතර ඇති. ඉතින් අපි හවස ආව නිසා අපිට ඇවිදින්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් දැන් අපි යනවා නැව ඇතුලේ කොහොමද කියලා බලන්න. නෑ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ ලස්සන නැවේ විස්තර අරගෙන එන්න. අපිට ඉස්සල්ලාම නැවේ ඇවිදින්න කොතනින් පටන් ගන්න ඕනිද කියන අයිඩියා එකක් තිබ්බේ නෑ. ඉතින් අපේ ෆ්ලෝ එකේම තිබ්බ පහළට බහින්න ස්ටෙප්ස් ටිකක්. ඉතින් අපි එතනින් පටන් ගත්තා ඇවිදින්න. ඉතින් එතනදී අපිට ඉස්සල්ලාම හම්බුනේ මේ ෂිප් එක ඇතුලේ තියෙන ලයිබ්‍රරි ඒරියා එක. ඉතින් එතන අපිට නිදහසේ පොත් කියවන්න ඉඩ සලස්වලා තියෙනවා. වගේම පොත් ගොඩක් මේ හරිය තියෙනවා. ලයිබ්‍රරි එකේ ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආවා අපර් ඩෙක් එකට. මේකෙදි අපිට ඉස්සලාම හම්බුනේ කැසිනෝ එක. ඉතින් මෙතන ඉස්සර මෙයාලා කැසිනෝ ප්ලේ කරපුවා සහ විවිධ කාර්ය ගේම්ස් ප්ලේ කරපුවා මේ හරිය අපිට දකින්න පුළුවන්. ඇත්තට මේ ෂිප් එක ඇතුලේ ඇවිදිද්දි අපිට ගොඩාක් පරණ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්කමකුත් තියෙනවා. මේ හරියෙත් අපේ දැනුමට ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මමත් ඔයාලට කියන්නේ ගිහිල්ලා බලන්න ක්වීන් එලිසබෙත් එකට. හොඳ අත්දැකීමක් ඔයාලට ගන්න පුළුවන්. මේ තමයි ඩුබායි වල තියෙන එකම ෆ්ලෝවටින් හොටෙල් එක. ඉතින් මේක පැරණි බ්‍රිතාන්‍ය නෞකාවක් නිසා තමයි මේ ගොඩාක් බ්‍රිටිෂ් වලට සම්බන්ධ දේවල් මේකෙදි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ ඔයාලා මේ ෆොටෝ එකේ දැක්කේ මේ නැවේ හිටිය ක්‍රූ එක. ඇත්තට මේ නැවේ ගොඩාක් අපිට ඇවිදින්න තැන් තියෙනවා. ගොඩාක් වෙලාවක් අපිට ඇවිදින්න පුළුවන්. ඉතින් මේ ඇවිදපු හැම තැනම තිබ්බ හැම විස්තරයක්ම මට මේ වෙලාවේ මතක නෑ. හැබැයි ඔයාලට මේ වීඩියෝ එකේ මම ඒවා පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳට බැලුවොත් ඔයාලට මේ නැව ගැන ගොඩක් විස්තර හොයාගන්න පුළුවන්.
මේ වෙලාවෙද්දී අපි දෙන්න ගොඩාක් ඇවිදලා අපි දෙන්නට ගොඩක් මහන්සි වෙලා හිටියේ. ඉතින් මේ අපි දෙන්න දැන් මේ හොයන්නේ ඩිනර් එක ගන්න පුළුවන් රෙස්ටොරන්ට් එකක්. ඉතින් එහෙම හොයාගෙන යද්දී අපි මැප් එකත් බලද්දී අපිට හොයාගන්න පුළුවන් වුණා ඒ වෙලාවේ ඕපන් කරලා තිබ්බ රෙස්ටොරන්ට් එක. ඇත්තටම මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක ඩුබායි වල මේකට එන ෆොරිනර්ස්ලා ගෙස්ලා ටිකක් අඩුයි. ඒ නිසා රෙස්ටොරන්ට් වලින් කීපයක් තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ ඕපන් වෙලා තිබ්බ ලිඩෝ රෙස්ටොරන්ට් එකට තමයි අපි ආවේ අපේ ඩිනර් එක ගන්න. ඩිනර් එකත් අරගෙන එතනින්ම අපි පොඩ්ඩක් එළියට ආවා. කොහොමද එළියේ තියෙන view එක කියලා බලන්න. මෙන්න මේ විදිහට තමයි රැට ඩුබායි සිටි එකම Queen Elizabeth II ship එකේ ඉඳලා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙන්න ටිකක් උදේ වෙනකම්ම නිදාගත්තා. නිදාගෙන ඇහැරලා ඔන්න මදුත ඒකකුත් මට හදලා දුන්නා. මෙන්න මේ විදිහට තමයි අපේ රූම් එකේ ඉඳලා උදේට view එක තියෙන්නේ. අපි දැන් යනවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. අන්ෆෝචුනේට්ලි එදා අපිට බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක් තිබ්බේ නෑ. ඉතින් අපි දෙන්න මෙන්න මේ දේවල් තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් විදිහට අලා කාඩ් මෙනු එකෙන් තෝරගත්තේ. ඊයේ රෑ අපි දෙන්න එළියට ආවට අපිට ලස්සන view එකක් බලා ගන්න බැරි වෙච්ච නිසා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දෙන්න ආපහු ගියා view deck එකට මේ අවට ලස්සන බලන්න. ඊටත් පස්සේ අපි දෙන්න ෂිප් එකේ පොඩ්ඩක් ආපහු ඇවිත්තා. ඊයේ අපිට ඇවිදින්න බැරි වෙච්ච තැන්වල මේ ඔයාලා දකින්නෙත් මේ ෂිප් එක ඇතුළේ ඉතුරු වෙලා තිබ්බ පිඟන් ගෑරප්පු හැඳි වගේ දේවල් වලින් කරපු වෝල් ආර්ට් එකක්. මේ වගේ ජිම් එකක් වගේම ස්විමින් පූල් එකකුත් Queen Elizabeth එකේ තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා එන්ජොයි කරලා ඉන්න පුළුවන්. ඉතින් මේ ෂිප් එකේ 7th ෆ්ලෝර් එකේ තමයි, ඒ කියන්නේ 8ම ෆ්ලෝර් එකේ තමයි මේ ස්විමින් පූල් එකයි ජිම් එකයි තියෙන්නේ. මං හරිම ආසාවෙන් හිටියේ අපි දෙන්න හරිම ලස්සන අත්දැකීම් ගොඩාක් ගත්ත Queen Elizabeth ship එකෙන්. දැන් අපිට check out වෙන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න අපේ බඩු ටික අත්අස් කරගෙන අපි ආපහු reception area එකට ගියා check out වෙන්න. මේ වෙලාවේ අපි ෂිප් එකෙන් එළියට ඇවිල්ලා අපි රිසෙප්ෂන් ඒරියා එකේ ටිකක් ඇවිදලා බැලුවා. ඉතින් මේ රිසෙප්ෂන් ඒරියා එකෙත් Queen Elizabeth II ෂිප් එක ගැන අපිට ඉගෙන ගන්න, දැනගන්න සහ ලස්සන දේවල් බලා ගන්න ගොඩාක් ඉඩකඩ යාලා හදලා තියෙනවා. එතන Queen Elizabeth II ෂිප් එකේ තිබ්බ ගොඩාක් දේවල් මේ හරියට අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් Queen Elizabeth II එකට ආවොත් ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි. අපි දෙන්න ආපු වෙලාවෙත් Queen Elizabeth එකේ එළියේ ඇවිදින්න වෙලාවක් තිබුණේ නැති නිසා අපි check out වෙලා මෙන්න මේ විදිහට ආවා. එතන ඉස්සරහා ෂිප් එක ඉස්සරහා කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඉතින් එතනත් මෙන්න මේ විදිහට තමයි view එක බලා ගන්න පුළුවන්. බලන්නකො මේක කොච්චර ලොකු ෂිප් එකක්ද කියලා.
ඉතින් මේ තමයි අපි අපේ 4th wedding anniversary එක සමරපු Queen Elizabeth II ship එක.